අපි වැඩේ පටන් ගමු. පළවෙනි ප්‍රශ්නේ. වඩාත් නිවැරදි පිළිතුර යටින් ඉරක් අඳින්න කියලා තමයි තියෙන්නේ. හරිද? වඩාත් නිවැරදි පිළිතුර කිව්වහම අපිට හොයන්න පුළුවන් නිවැරදිම පිළිතුර යටින් ඉරක් අඳින්න ඕන. හරිද? වඩාත් කියලානේ තියෙන්නේ. හරි. සියලුම ජීවීන්ට පොදු ක්‍රියාව කී. සියලුම ජීවීන්ට පොදු ක්‍රියාව කිව්වහම මෙතනදි මතක් වෙන්න ඕනේ ජීවීන්ගේ ලක්ෂණ කියන එක. මෙතනදි මතක් වෙන්න ඕනේ ජීවීන්ගේ ලක්ෂණ. හරි? මෙතන මතක් කරන ජීවීන්ගේ ලක්ෂණ. අපි උත්තරේ බලමුකෝ ඉස්සෙල්ලා. උත්තරවල තියෙන්නේ ශ්වසනය, වර්ධනය, ප්‍රජනනය ඉහත සියල්ලම. හරිද? ජීවීන් කියලා කිව්වම එයාලා ශ්වසනය කරනවා, වර්ධනය වෙනවා, ප්‍රජනනය කරනවා. එතකොට මේ තුනම අයිති ඉහත සියල්ලම කියන එක තමයි උත්තරේ. හරිද? එතකොට අපි අච්චු පොතේ බලන්න ඕන මේ දකුණු පැත්තේ බලන්න ජීවීන්ගේ ලක්ෂණ කියලා තියෙනවානේ. දකුණු පැත්තේ බලන්න මම අච්චු පොත අරගෙන තියෙන්නේ ඔයාලගේ. ඒකෙදි ওই තියෙන අර රතු පාට ඇරෝ එකත් එක්ක තියෙන ඒවා ටික ඔයාලා පාඩම් කරගන්න ඕනේ. ඒව තමයි ලක්ෂණ. හරිද? රතු පාට ඇරෝ එකත් එක්ක තිබුණ දේවල් මේ බලන්න. රෝස පාටනේ. මේ තියෙන්නේ වර්ධනය, පෝෂණය, චලනය, ශ්වසනය තියෙනවානේ, ප්‍රජනනය. ඒ ටික පාඩම් කරගන්න ඕනේ. ඒව තමයි ලක්ෂණ. එතකොට දැන් ශ්වසනය කියන්නේ මොකද්ද? ශ්වසනය කියන සරලව කිව්වොත් දරුවෝ ශ්වසනය කියලා කියන්නේ හුස්ම ගන්න එක. වර්ධනය කියලා කියන්නේ ශරීරය සයිස් එකෙන් වැඩි වෙන එක. හරිද? අපි ඒක සරල භාෂාවෙන් කිව්වොත් හරියටම කිව්වොත් මොකද්ද? ශරීරය ප්‍රමාණය විශාල වීම. හරිද? අප්‍රතිවත්තව ප්‍රමාණයේ සිදුවන විශාල වීම. ප්‍රජනනය කියලා කියන්නේ නව ජීවීන් බිහි කිරීමේ ක්‍රියාවලිය. ශ්වසනය කියලා කියන්නේ ආශ්වාස වායුව ඇතුළු කර ගැනීම සහ ප්‍රශ්වාස වායුව පිට කිරීම. මේක තමයි ශ්වසනය කියලා කියන්නේ. හරිද? මෙතනදී මම පෙන්නන්නම්. මම අන්තිම ලච්චු පුතේ මේ ඔයාලත් එක්කම අන්ඩර්ලයින් කරගෙන යමු. ඔයාලත් එක්ක අන්ඩර්ලයින් කරන් යන්. ඒතකොට ඔයාලා දැනගන්නවා කොයි ඒවාද වැදගත් වෙන්නේ කියලා. ඒවා ටික අන්ඩර්ලයින් කරගමු. ඊළඟට සංචරණය කළ නොමැති සත්වයකි. සංචරණය කියන්නේ මොකක්ද දරුවෝ දැන්? සංචරණය කියන්නේ මොකක්ද? එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ගමන් කිරීම. දන්නේ නැත්නම් ලියා ගන්න ඕනේ. හරිද? මම මේකට මාර්ක් ෂීට් එකක් ඉෂුව කරන්නම්. හැබැයි දැනට මෙන්න මෙතනින් තරු ලකුණක් දාලා ලියා ගන්න. එක් තැනක සිට තවත් තැනකට චලනය කිරීම. හරිද? දැන් අපි ඉස්සෙල්ලා දන්න එකෙන් නම් නොදන්න එකට දැන් අපි දන්නවා පැස්බර එක තැනකින් තව තැනකට යනවා. ඇවිදගෙන හරි යනවානේ. පෙන්ගුයින් එක තැනකින් තව තැනකට යනවා. දැන් අපේ ඩවුට් එක තියෙන්නේ ජෙලිෆිෂ්ද මුහුදු මලද කියන එක. හරිද? ජෙලිෆිෂ්ද මුහුදු. ජෙලිෆිෂ් ආවිලා දරුවෝ මෙන්න මෙහෙම තියෙන්නේ. ඒ කියන්නේ මෙහෙම කොටසක් තියෙනවා, මෙහෙම තියෙනවා. දැන් මේ ස්ට්‍රක්චර් එකෙන් අපිට පේනවා ජෙලිෆිෂ් සංචරණය කරනවා කියලා. හරිද? ජෙලිෆිෂ් සංචරණය කරනවා. මුහුදු මල ඔත් ජීවිතයක් ගත කරන්නේ. මොකද්ද? ඔත් ජීවිතය. ඔත් ජීවිතය කියලා කියන්නේ එක තැන ඉන්නවා. හරි? ඊට අදාළව මම අච්චුපතෙන් ඔයාලට මතක් කරොත් අච්චුපතේ ගන්න මේ පිටු අංක 10 බලන්න 1.12 රූපයට තියෙනවා. සංචරණය කළ නොහැකි මුත් විවිධ චලන පමණක් පෙන්වන සතුන්ද ඇත. සාගරවල වෙසෙන මුහුදු මල කොරල් බුහුබාව එවැනි සතුන් වේ. දැක්කද? ඒක යටින් ඉරක් ඇඳ ගන්න ඕනේ. මේ බලන්න මේ කොටස. එයාලා චලනය වෙනවා විතරයි. එයාලා චලනයක් පෙන්වනවා විතරයි. හරිද? සංචරණය කරන්න බෑ. චලනය වෙනවා කියලා කියන්නේ ඔය එහෙට මෙහෙට පැද්දෙනවා. මෙන්න මේ මුහුදු මල්ල එහෙට මෙහෙට පැද්දෙනවා. ඒ කියන්නේ චලනය. කුරල් බුහුබාවන එහෙට මෙහෙට පැද්දෙනවා. එහෙම නැතුව එක තැනක ඉඳලා තව තැනකට යන්නේ. හරිද? එක තැනක ඉඳලා තව තැනකට යනවා නම් තමයි ඒක සංචරණය වෙන්නේ. මෙයාලා එක තැනක ඉඳලා තව තැනකට යන්නේ නැහැ. හරි? ඒ හින්දා එයාලා සංචරණය කරනවා කියලා ගන්නෑ. සංචරණය කරන්නේ නැහැ. එයාලා චලනය වෙනවා විතරයි. හරි? ඊළඟ එක ශාක චලන වලට උදාහරණයක් නොවන්නේ. හරිද? ශාක චලන.
ශාක චලන දරුවෝ. මොකද්ද අපි දන්නම චලනේ? නිදි කුම්බා. නිදි කුම්බානේ. නිදි කුම්බා මෙහෙම තියෙනවා. අල්ලපු ගමන් මොකද වෙන්නේ? අන්න හැකිලලා යනවා. ওই පත්‍ර ටික අල්ලපු ගමන් මොකද වෙන්නේ? හැකිලනවානේ. මෙහෙම නිකන් හැකිලලා යනවා. හරිද? නිදි කුම්බා ශාක පත්‍ර තියෙන ලෝවෙට හැකිලීම ඒක උදාහරණයක්. අහන්නේ මොකද්ද? නොවන්නේ. සවස් කාලයේදී කතුරු මුරුඟා පත්‍ර හැකිලීම උදාහරණයක්. සවස් කාලයේ සියමලා පත්‍ර හැකිලීම උදාහරණයක්. සවස් කාලයේදී peer පත්‍ර. දරුවෝ peer පත්‍ර කවදාද හැකිලෙනවද? කවදාවත් හැකිලෙන්නේ නැහැ. හොඳේ. peer පත්‍ර හැකිලෙන්නේ. අච්චු පොතේ තියෙන එක බැලුවොත් අච්චු පොතේ තව එක උදාහරණයක් ඔයාලට දීලා තියෙනවා. තව එකම එක උදාහරණයක් දීලා තියෙනවා. නිදි කුම්බා කතුරු මුරුංගා සියඹලා වලට අමතරව තව එකම එක උදාහරණයක් තියෙනවා. ඒක හොයාගන්න. හරිද? ඊළඟට තියෙන්නේ ශුද්‍ර ජීව නිරීක්ෂණ වලදී යොදාගත හැකි උපකරණයකි. මේ බලන්න දුරේක්ෂය අපි දන්න තැන ඉඳන් පටන් ගන්න ආයේ. දුරේක්ෂය කියලා කියන්නේ මොකද්ද? තරු හඳ බලන්න යොදා ගන්න උපකරණය. බහුරූපේක්ෂය. බහුරූපේක්ෂ දරුවෝ වල දෙකේදී හදන්න නැති. දෙකේදී හැදුවා නේද? ප්‍රිස්මයක් වගේ මෙහෙම කණ්ණාඩි ඔක්කොම එකතු කරලා හැබැයි ප්‍රිස්මයක් වගේ තමයි තියෙන්නේ. ඇතුලේ වීදුරු ඇතුලේ කණ්ණාඩි තියෙන්නේ. ඔයාලා මල් පෙති එහෙම ඇතුලේ දාලා බැලුවා ඇතුලේ ලස්සන මෝස්තර පෙවුන මතකද දන්නේ. බහුරූපේක්ෂ කියලා කියන්නේ ඒක. බහුරූපේක්ෂ කියලා කියන්නේ අර ප්‍රිස්මයක් හැඩයට අපි හැදුවා නේද දෙකේදී මෙහෙම තියෙනවා. හරි මේක ඇතුලේ කණ්ණාඩි තියෙන්නේ. මේව ඇතුලේ කණ්ණාඩි තියෙන්නේ. අපි ඒ වලට මල් පෙති අනම්මනම් දාලා බැලුවා. ඒතර අපිට ලස්සන මේ මෝස්තර රටා බලා ගන්න පුළුවන් වුණා. ඒක තමයි බහුරූපේක්ෂ. අපි බහුරූපේක්ෂය ගන්න නෑ දරුවෝ ශුද්‍ර ජීවීන් වල. අපි ඒක ගත්තේ නෑනේ ශුද්‍ර ජීවීන් නෙමෙයිනේ බැලුවේ නේද? සංයුක්ත අන්වීක්ෂද සරල අන්වීක්ෂණේ දැන් ලොකු ගැටලුවක්. දෙකම අන්වීක්ෂණේ දෙකම අන්වීක්ෂණ. හැබැයි සංයුක්තද සරලද කියන එක තමයි ගැටලුව. මොකක්ද දන්නවද මෙතනදී දෙන ක්ලූ එක? සරල අන්වීක්ෂය කියලා කියන්නේ අත්කාචයට. සරල අන්වීක්ෂය කියලා කියන්නේ අත්කාචයට. අපිට අත්කාචයේ ශුද්‍ර ජීවීන් බලා ගන්න පුළුවන්ද? පොන්ඩ් වෝටර් එකක් අරගෙන අත්කාචයෙන් බැලුවොත් ඔයාලට පුළුවන් ද යුග්ලිනා කැමිඩොමොනාස් ඒ වගේ මයික්‍රෝ ඕගනිසම්ස් ටික බලා ගන්න පුළුවන් ශුද්‍ර ජීවීන් බලා ගන්න පුළුවන්ද? බෑනේ. සරල අන්වීක්ෂයෙන් බලා ගන්න බෑ. සංයුක්ත අන්වීක්ෂය. සංයුක්ත අන්වීක්ෂය තමයි අර මේ වගේ අර බටයක් තියෙනවා. ඔහොම අල්ලන්න පුළුවන් වේදිකාවකුත් තියෙනවා. මේක තමයි සංයුක්ත අන්වීක්ෂය. මේකේ රූපයක් පෙන්වන්න මම මැන්දට පැහැදිලි වෙන්නේ නැහැ. මම ඒක දන්නවා. අපි රූපයක් බලමු අන්තිමට. අපේ අච්චුපත ළඟ තියෙන හින්දා බලා ගන්න පුළුවන් හැබැයි. අච්චුපතේ දරුවෝ තිබ්බේ නැහැ සංයුක්ත අන්වීක්ෂක පැහැදිලිම පින්තූරයක් තිබ්බේ නැහැ. නිකන් පොඩි එකක් තිබුණා හැබැයි. හරි මේ තියෙනවා. මේ පොඩි එකක් තියෙනවා. මේ තියෙන සංයුක්ත අන්වීක්ෂය. මේ සංයුක්ත අන්වීක්ෂයෙන් තමයි අපි ශුද්‍ර ජීවීන් බලාගන්නේ. පොන්ඩ් වෝටර් එක තව පාන් පෙත්තක් අර නරක් වෙච්ච පාන් පෙත්තක් අරගෙන එහෙම බලනවා. හොඳේ. හරි. ඊළඟට බහුවර්ණ ප්‍රශ්න අංක 5. ශ්වසන චලන නිරීක්ෂණය කළ හැකි ජීවියෙකි. ශ්වසන චලන දරුවෝ මෙතනදී මතක තියාගන්න ඕන ශ්වසන චලන නිරීක්ෂණය කරන්න පුළුවන් සතුන්ගේ විතරයි. සතුන්ගේ විතරයි. හරි සතුන්ගේ විතරයි. ශ්වසන චලන නිරීක්ෂණය කරන්න පුළුවන්. ශාකත් ශ්වසනය කරනවද නැද්ද? ශාක ශ්වසනය කරනවා. හැබැයි ශාකයන්ගේ චලනයක් නිරීක්ෂණය කරගන්න බෑ. එතකොට මෙතන තියෙන ශාක ඔක්කොම ටික පළවෙනි පැඩේ විදිහට එයාලා වයින් කරලා දාන්නයි තියෙන්නේ අපිට. අක්කපාන අයින් කරා, බෝ අයින් කරා, නිදිකුම් අයින් කරා. නිකම්ම උත්තරේ අතේනේ. දැකලා මීයා. සතුන්ගේ විතරයි දැන් අපි හුස්ම ගන්න නිකන් බලන්න ඔයාලගේ අම්මා තාත්තා එහෙම හුස්ම ගන්නවත් බලන්න අපේ ඇඟේ චලනයක් තියෙනවානේ. අපේ පපුව ඉස්සරහට යනවා පිටිපස්සට යනවා.
ඒ වගේ එක එක චලන තියෙනවා. අපි චලනයක් පේන්න හුස්ම ගන්නවද නැද්ද කියලා කෙනෙක්ව බලලා අපිට හොයාගන්න පුළුවන්. හැබැයි ශාකවල එහෙම නෙමෙයිනේ. ශාකවල අපි ශාකය බලන් හිටියට අපිට හොයාගන්න බෑනේ මේ ශාකේ හුස්ම ගන්නවද නැද්ද කියලා. එහෙම හොයන්න බෑ. හරි. ඊළඟ එක ඒක අච්චුපතේ වාක්‍යයක් විදිහටම දීලා තියෙනවා. ඒක අච්චුපතේ වාක්‍යයක් විදිහටම දීලා තියෙනවා. ශ්වසන චරණ අඳුරගන්න පුළුවන් සත්තුන්ගේ විතරයි කියලා. හරිද? ඊළඟ එක අවර්ණ හුණුදියර මගෙන් හොයාගන්නේ. අවර්ණ හුණුදියර මගෙන් හොයාගන්න දරුවෝ කාබන් ඩයොක්සයිඩ්. ඒක ප්‍රැක්ටිකල් එකක්. ඒ ප්‍රැක්ටිකල් එක මෙන්න මේ පිටුවේ තියෙනවා. ලකුණු කරගන්න. පිටු අංක 12. පේනවනේ දරුවෙක් මේ හුණුදියර වලට පිමිනවා. මෙන්න බලන්න මේ හුණුදියර වලට මෙයා පිමිනවා. මුලින්ම හුණුදියර වල පාට මෙන්න මේක අනිවාර්යෙන් අහනවා. හුණුදියර මුලින්ම තිබ්බේ අවර්ණ පාටේ ඒක කිරි සුදු පාට වෙනවා. මෙන්න මේක ලකුණු කරගන්න. මේ රූපේ දීලා ඔයාලගෙන් අහන්න පුළුවන්. නැත්නම් මේක නිකන් මේ MCQ එකක වගේ අහන්න පුළුවන්. මේ බලන්න අවර්ණ හුණුදියර මගෙන් හඳුනගන්නේ කාබන් ඩයොක්සයිඩ්. දැන් මේ හුණුදියර වලට මෙතන ඇතුළට ඔක්සිජන් දැම්මොත් අවර්ණ හුණුදියර අවර්ණ පාටෙම තියෙනවා. වෙනසක් වෙන්නේ නැහැ. හයිඩ්‍රජන් දැම්මොත් අවර්ණ හුණුදියර අවර්ණ පාටෙම තියෙනවා. වෙනසක් වෙන්නේ නැහැ. නයිට්‍රජන් දැම්මොත් අවර්ණ හුණුදියර අවර්ණම තමයි. වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි කාබන් ඩයොක්සයිඩ් මේකට දාපු ගමන් අවර්ණ හුණුදියර කිරිසුදු පාට වෙනවා. ඒක හොඳට මතක තියාගන්න. කාබන් ඩයොක්සයිඩ් හඳුනා ගැනීමේ පරීක්ෂණයේ විදියට උනත් ඔයාලට මේක වැදගත් වෙනවා. කාබන් ඩයොක්සයිඩ් හඳුනා ගැනීම පරීක්ෂණයේ විදියට උනත් මේක වැදගත් වෙනවා. මොකද්ද කාබන් ඩයොක්සයිඩ් හඳුනා ගැනීම? අවර්ණ හුණුදියර කිරි පාට වෙනවා. මොකක්ද දැම්මොත්ද? කාබන් ඩයොක්සයිඩ් දැම්මොත්. හරිද? කාබන් ඩයොක්සයිඩ් දාපු ගමන් අවර්ණ හුණුදියර කිරි පාට වෙනවා. දරුවෝ සටහන් කියලා මං කැමති ඔයාලා වෙනම තැනක ලියා ගන්නවා නම්. පොඩ්ඩක් ලියාගමු. හරිද? සටහන් කියලා ලියා ගන්නකො වැදගත් දේවල් විතරක් අපි ලියාගමු. ඊළඟ එක හිස්තැන් පුරවන්න තියෙන්නේ. වරහන් තුල දී ඇති වචන වලින් ගැලපෙන පිළිතුරු තෝරා ලියන්න. අපේ සිරුර තුලට මොකද්ද? වායු. නැත්තම් ඔක්සිජන්. ඇතුල් කිරීම ආශ්වාසය ලෙසත් කාබන් ඩයොක්සයිඩ් පිට කිරීම නැත්තම් වාතය පිට කිරීම ප්‍රාශ්වාසය ලෙසත් හැඳින්වේ. සතුන් තැනින් තැනට යාම මං කලින් කිව්වා. සංචරණය. ජීවීන් ප්‍රමාණයෙන් විශාල වීම වර්ධනය. එසේ හැඳින්වේ. ශාක නිපදවන ආහාර මත සතුන් ඍජුව හා වක්‍රව යැපීම සිදුවේ. ප්‍රභාසංශ්ලේෂී ස්වයංපෝෂී ශාක. මෙන්න මෙතනට එන උත්තරේ මම ලියලා පෙන්නන්නම් වෙනම. මම මේ තරු ලකුණක් දාලා තියෙන තැනට අදාළව ප්‍රභාසංශ්ලේෂී ස්වයංපෝෂී ස්වයංපෝෂී ශාක නිපදවන ආහාර මත සතුන් ඍජුව හා වක්‍රව යැපීම සිදුවේ. එම සතුන් විෂම පෝෂීන් ලෙස හැඳින්වේ. සූර්ය ශක්තිය උපයෝගී කරගෙන ආහාර නිපදවීමේ ක්‍රියාවලිය මොකක්ද දරුවෝ? සූර්ය ශක්තිය යොදා ගනිමින් ආහාර නිපදවීමේ ක්‍රියාවලිය මොකක්ද කියන්නේ? ප්‍රභාසංශ්ලේෂණයනේ. ප්‍රභාසංශ්ලේෂණය මම ආයෙ මතක් කරන්නේ මම උගන්වනවා නෙමෙයි. ප්‍රශ්නෙට උත්තරයක් ලියාගන්නේ කොහොමද කියන එක මතක් කරනවා විතරයි. නව ජීවීන් බිහි කිරීමේ ක්‍රියාවලිය මොකක්ද? ප්‍රජනනය. ජීවීන් සිය ආහාර අවශ්‍යතා සපුරා ගැනීමේ ක්‍රියාවලිය පෝෂණය නම් වේ. මෙතනම අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. මේ බලන්න
ජීවීන් සිය ආහාර අවශ්‍යතා සපුරා ගැනීමේ ක්‍රියාවලිය පෝෂණය යන නිර්වචනයක්. මේ වාර්ත දක්වන්න එනවා. අනිවාර්යෙන්ම එනවා. මෙන්න මේක. අනිත් එක නව ජීවීන් බිහි කිරීමේ ක්‍රියාවලිය ප්‍රජනනය නම් වේ. මේක දැම්මම පාඩම් කරගන්න. ආයේ මේක පස්සට පාඩම් කරන්න දාගන්න එපා. දැම්මම පාඩම් කරන්න. නව ජීවීන් බිහි කිරීමේ ක්‍රියාවලිය ප්‍රජනනය නම් වේ. ඊළඟට සූර්ය ශක්තිය උපයෝගී කරගෙන මොකද්ද? සූර්ය ශක්තිය උපයෝගී කරගෙන ආහාර නිපදවීමේ ක්‍රියාවලිය ප්‍රභා සංශ්ලේෂණය නම් වේ. ඒකත් දැම්මම පාඩම් කරගන්න. ආයේ පස්සට දාන්න එපා. පස්සේ වෙලාවක පාඩම් කරන්න දාන්න. පස්සේ වෙලාවක ආයේ එන්නේ හරි පාඩම් කරනවනේ කොහොමද විභාගයට කලින්. ඒ වුණත් දැම්මම පාඩම් කරගත්තොත් ලේසි නේද? ආයෙ පාඩම් කරන්න තියාගන්න එපා. දැම්මම පාඩම් කරගන්න. සතුන් තැනින් තැනට යාම සංචාරණය නම් වේ. ජීවීන් ප්‍රමාණයෙන් විශාල වීම මොකද්ද? වර්ධනය නම් වේ. දැම්මම පාඩම් කරගන්න. මේ නිර්වචන ටික අනිවාර්යෙන්ම ඕන. මේ අර්ථ දැක්වීම අනිවාර්යෙන්ම ඕන. විභාගයට මේ වලින් ලකුණු අපිට ගොඩාක් එකතු කරගන්න පුළුවන්. ලකුණු එකතු කරගන්න පුළුවන් දැන් නැති කරගන්න එපා. විභාගයේ විද්‍යාව මේ ඔයාලා ලියන පළවෙනි විභාගය නේද? මේ පළවෙනි විභාගයේදී ඔයාලා මේ හොඳ ලකුණක් එහෙම ගත්තොත් ඔයාලට තියෙන ආත්ම විශ්වාසයත් වැඩි වෙනවා. තව ඉගෙන ගන්න හිතෙනවා. හරිද? ඒ හින්දා පොඩ්ඩක් උනන්දුවෙන් මේ පාර විභාගය හොඳට කරගන්න. ඊළඟට 8 වෙනි ප්‍රශ්නේ ශාක හා සතුන් අතර වෙනස්කම් සංසන්දනය කරන්න. දැන් මේකට උත්තර ලිව්වේ නැති අය දැන් පොඩ්ඩක් හිතන්න බලමු විනාඩියක් අරගෙන. දැන් විනාඩියක් අරන් හිතමු බලන්න. ඔයාලා උත්තරයක් දැන් ලියනවා නම් කොහොමද ඔකට ලියන්නේ කියලා. හරි බලමු. ශාකා සතුන් අතර වෙනස්කම්. අපි දැන් මේ වෙන කතා කරපු ඒව වලින්ම අපිට උත්තරයක් අටව ගන්න පුළුවන්. ශාකා සතුන් අතර වෙනස්කම් සංසන්දනය කරන්න කිව්වොත් දරුවා ලකුණු බලලා තමයි මේ වගේ ප්‍රශ්නයක් આવත් ඔයාලා තීරණය කරන්න ඕනේ. හිතමුකෝ මෙහෙම ලකුණු තියෙනවා කියලා 3 3 2. හරිද? එතකොට වෙනස්කම් 3ක් ලියන්න ඕනේ. ලකුණු බලලා තමයි මේ වගේ අවස්ථාවලදී ඔයාලා කරුණු කීයක් ලියනවද කියන එක හිතාගන්නේ. හරිද? දැන් ශාක සතුන් අතර වෙනස්කම් මොනවාද? සංචරණය මෙතන ශාක නම් මෙතන සතුන් නම් ඔන්න මාත් එක්ක බලන්න. සංචරණය කරයි සංචරණය ගත්තොත් සංචරණය කරයි නොකරයි. ප්‍රභා සංශ්ලේෂණය කරයි නොකරයි. ඊළඟට තව මොනවද අපිට ලියන්න තියෙන්නේ? ඔව් මෙයාලට අපිට කියන්න පුළුවන් දරු සංචරණය නොකරයි. හොඳේ සංචරණය මෙයාලා නොකරයි මෙයාලා කරයි. හරිද? හොඳයි මේක මට මෙසේජ් chat එකේ දාපු කෙනා හොඳයි. අනිත් එක මොකක්ද අපිට කියන්න තියෙන්නේ? ශ්වසනයේදී චලනයක් සිදු නොකරයි කරයි. හරිද?